අපේ රෝහලේ දිනපතා බාහිර රෝග්‍යාංශයේදී අපිට අහන්න ලැබෙන දේ තමයි ડોක්ටර් මගේ ඇස් දෙක දැන් හොඳටම පේන්නේ. මට මේ ටික දවසක ඉඳන් මගේ ඇස් දෙක බොඳ වෙලා වගේ තමයි පේන්නේ. මම මේ කණ්ණාඩි පාවිච්චි කරනවා. ඒ කණ්ණාඩි දෙකක් දැන් බොඳ වෙලා වගේ තමයි පේන්නේ කියන දේ. මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි අපිට හැමදාම අහන්න ලැබෙන්නේ. ඉතින් ඒ වෙනකොට අපි ඊළඟට ඔයාගෙන් අහනවා ඔබ දියවැඩියා රෝගියෙක්ද? ඔබ දියවැඩියා රෝගයට ඖෂධ ලබා ගන්නවද? එහෙම ලබා ගන්නවා නම් ඔයා මෑතක කරපු බ්ලඩ් ෂුගර් ලෙවල් එක කීයද කියලා. මේ අපි ගාවට එන රෝගීන්ගෙන් බොහෝ දෙනෙක් ඇත්තටම දියවැඩියා රෝගීන්. නමුත් ඔවුන් බොහෝ දෙනෙක්ගේ ඔවුන්ගේ දියවැඩියා මට්ටම හොඳ තත්ත්වයක පාලනයක් නැහැ. සමහර අය ගොඩක් විට මෑතක ඔවුන්ගේ බ්ලඩ් ෂුගර් ලෙවල් එකවත් ටෙස්ට් කරලා නැහැ. එහෙම ටෙස්ට් කරත් බහුතරයකගේ මේ ෂුගර් ලෙවල් එක 200 ගණන් 300 ගණන් 400 ගණන් සමහරට ඊටත් වැඩි. ඉතින් මේ බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම තමයි මට කණ්ණාඩි දෙකක් ලියලා දෙන්න. මට කණ්ණාඩි දෙකක් හදා ගන්න ඕනේ. මට මේ කණ්ණාඩි දෙක අලුත් කරන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල්. මේ වෙලාවට අපි කියනවා ඔයාගේ සීනි පාලනය හොඳ නැති හින්දා මේ වෙලාව ඔයාට කණ්ණාඩි හදන්න බෑ කියන දේ. ඉතින් ගොඩක් විට ඕන්ගේ හිතට හරි නෑ. ડોක්ටර් ලියලා දෙන්නකෝ, අද බලලා දෙන්නකෝ. මං සීනි පාලනය වුණාම හදා ගන්නම්. මෙහෙමත් කියන. ඇත්තටම දියවැඩියාව කියන්නේ ඔබට తాවකාලිකව පෙනීමේ ගැටලුව ඇති කරන රෝගයක් වගේම ඔබ ස්ථිර අන්ධභාවයකට උනත් පත් කළ හැකි රෝගී තත්ත්වයක්. ගොඩක් විට මුල්ම අවස්ථාවේ මේ දියවැඩියා රෝගය නිසා ඔබට ඇතිවන පෙනීමේ අඩුපාව ගොඩක් විට తాවකාලිකයි. බොහොම විට බොඳ ගතියක් ඇති වෙන්නේ. මේකට ප්‍රධාන හේතුව තමයි ඔබේ රුධිරගත සීනි මට්ටම හොඳ තත්වයක නැතිවීම. ඉතින් දිගින් දිගටම මේ විදිය පාලනය හරි විදිහට නොවුනොත් ඔබ ස්ථිර අන්ධභාවයකට උනත් පත් වෙන්න පුළුවන්. ඔබේ ඇසේ සුද මත වීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. ඔබ ග්ලූකෝමා තත්ත්වයට යොමු වීමේ නැඹුරුතාවයත් වැඩි වෙනවා. ගොඩක් දියවැඩියා රෝගය නිසා ඇතිවන ඇසේ තත්ත්වයට අපි කියනවා ඩයබටික් රෙටිනොපති කියලා. මුල්ම අවස්ථාවේ මේ තත්ත්වය බොහෝ විට සුව කළ හැකියි. නමුත් දිගින් දිගටම ඔබේ රුධිරගත සීනි මට්ටම හොඳ තත්ත්වයක නොතවීම නිසා ඔබේ ඇහැ තුළ ඇහි අපි කියනවා දෘෂ්ටි විතානය කියලා. මේ තුළ ඇති රුධිර කේශනාලිකා ඉදිමෙනවා, පුපුරනවා, මේව මගින් ලේ ගැලීම් ඇති වෙනවා. දීර්ඝකාලීනව මෙහි ඉදිමීම් ඇති වෙනවා. ඊට අමතරව දෘෂ්ටි විතානය ගැලවෙනවා. මෙන්න මේ වගේ සංසිද්ධීන් සිදුවිය හැකියි. මේ මගින් ඔබ ස්ථිර අන්ධභාවයකට උනත් පත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ රුධිරගත සීනි මට්ටම වැඩි වෙනකොට ඔබේ ඇහි තියෙන කාචය ඇතුළට වතුර උරා ගන්නවා. මෙහිදී මේ ෂුගර් කියන්නේ සෝබිටෝල් වගේ සංඝටක වලට පත් වෙලා ඔබේ කාචය ඉදිමෙනවා. මීට අමතරව එහි පාරදෘශ්‍යභාවය අඩු වෙනවා. මේ මගින් තමයි ඔබේ ගොඩක් විට බොඳභාවයක් ඇති වෙන්නේ මුල්ම අවස්ථාවන් වල. නමුත් හොඳ සීනි පාලනයක් මගින් මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. හැබැයි දිගින් දිගටම ඔබ මේ තත්ත්වය නොසලකා හැරියොත් මේන් නැතිවන අතුරු විපාක නිසා ඔබ ස්ථිර අන්ධභාවයකට පත් වෙන්න පුළුවන්. මෙලෙස දියවැඩියා රෝගියෙක් අපි ගාවට ආපුවම අපි මුලින්ම ඔවුන්ගේ සීනි පාලනය හොඳ මට්ටමක තියෙනවා නම් ඔවුන් කණ්ණාඩි පරීක්ෂණය සඳහා යොමු කරනවා. ඒ මගින් අපිට ඔහුට හෝ ගැළපෙන නිවැරදි කණ්ණාඩිය සකසා දෙන්න ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියලා දෙන්න පුළුවන්. ඊට අමතරව අපි ඔවුන්ගේ ඇසේ කණිනිකා විශාල කරලා ඔවුන්ගේ ඇහැ ඇතුළ දෘෂ්ටි විතානය කියන පටලය. ඒක තමයි අපේ ඇහි ඇතුළේ තියෙන ආලෝකයේ පාරදෘශ්‍ය පටලය. අපි මේ ඩයලයිට් ටෙස්ට් එක මගින් අපි ඇතුළ පරීක්ෂා කරලා බලනවා. බොහෝ දියවැඩියා රෝගීන්ගෙන් අපිට දකින්නට ලැබෙන මේ රුධිර කේශනාලිකා පුපුරලා ගිහිලා ලේ ගැලීම් තත්ත්ව ඇති වෙලා සමහර විට වතුර ඇදගෙන ඒ දෘෂ්ටි විතානයේ ඉදිමිලා තියෙනවා. ඒ වගේම මේ දෘෂ්ටි විතානයේ ගැලවිලා මේ වගේ එක එක ස්ටේජස් අපිට දැක ගන්න පුළුවන්. අපි හිතමු ඔබ දියවැඩියා රෝගියෙක් නෙවෙයි කියලා. නමුත් ඔබට අවදානම් තත්ත්ව තියෙනවා නම් ඔය රිස්ක් ෆැක්ටර්ස් තියෙනවා නම් ඔබ අදම ඔබේ රුධිරගත සීනි මට්ටම පරීක්ෂා කරලා බලන්න. ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන කෙනෙක් නම් ඔබේ දියවැඩියා රෝගයේ තත්ත්වය හොඳ මට්ටමක පාලනය කරගන්න. සායනයකට යොමු වෙලා නියමිත පරිදි ඖෂධ ලබා ගන්න. ඔබේ කෑම පාලනය ගැන දැනුවත් වෙන්න. වෛද්‍යවරුන්ගෙන් සෞඛ්‍ය උපදේශකයන්ගෙන් ඒව ගැන දැනුවත් වෙලා හොඳ ආකාරයෙන් ඔබේ කෑම පාලනය, සීනි පාලනය පවත්වාගෙන යන්න. ඊටත් අමතරව ක්‍රමානුකූලව නිරන්තරයෙන් ඔබේ රුධිරගත සීනි මට්ටම යහපත් තත්ත්වයක පවතිනවද කියලා රුධිර පරීක්ෂාව මගින් පරීක්ෂා කරගෙන එය හොඳ තත්ත්වයක පාලනය වෙන්නේ නැත්නම් වහාම වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබාගෙන මේ රුධිරගත සීනි මට්ටම පාලනය කරන්න. ඒ මගින් බහුතරයක් දියවැඩියා රෝගීන්ට ඇතිවන తాවකාලිකව පෙනීමේ අවහිරතාවය ගොඩක් දුරට සුව කරගන්න පුළුවන්.